ඉතින් යාළුවනි, රසකතා අපේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම අද කියන්නේ පියුමි නැන්දත් එක්ක වුණ සිද්ධියක් ගැන. පියුමි නැන්දාගේ කතාවේ මේ 6 වෙනි කොටස. කතාව අහන්න කලින් අපේ රසකතා YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු කතාවට. මං දැන් හරි සැහැල්ලුවෙන් ඉන්නේ පසිදු. ඈ කිව්වා. ඔයා දන්නවනි මං ගැන. ගංග නිහතමානීව ගලා යද්දී ඒ දෙන්නාගේ නිහතමානී කතාවත් ඒ ජලයටම එක් වෙලා තිබුණා. අදයි තැන් සිට. දැන් ඔයා නිදහස්. ඉස්සරහ ගැන ලොකුවට හිතන්නේ නැතුව හිත හදාගෙන ඉන්න පුරුවන් දවසක් හදාගන්න. පසිදුගේ වචන බැරෑරුම්ය. ඒ වචන කමණිගේ සිතේ තැම්පත් වී තිබු බරක් මදක් සැහැල්ලු කළා වගේ. බොහෝ කාලයක් ඇතුළත සංගවාගෙන සිටි වේදනාව අද කමණිට කිසිදු බියක් නැතිව බෙදා ගන්න පුළුවන් කෙනෙක් Taman ඉදිරියේ සිටින බව ඇයට දෙනුණා. ඔයාව මගහැරිලා හිටපු ටිකේ මගේ හිතේ දේවල් කියන්න කෙනෙක්ම හිටියේ නෑ පසිදු. දුරකථනින් කියනවට වඩා මෙහෙම ඉඳගෙන කියද්දි හිත සැහැල්ලුයි. එහෙම කියමින් අය පසිදුගේ අත අල්ලාගෙන ඔහුගේ උරහිස මත හිස තැබුවාය. යහළුවන් තිබුණත් ගැහැණු ගැන දන්නා හැටි ඇය හොඳින්ම දන්නා නිසා ඇය කිසිවක් ඔවුන්ට කියලා නැත. කුඩා කාලේ සිටම රහස් රැකගන්නා පසිදු ගැන කමනිට තිබුණේ පූර්ණ විශ්වාසයක්ය. ඇයට විශ්වාස කළ හැකි එකම පිරිමියා ඔහුම විය. හරි. දැන් ඒවා හිතින් අයින් කරමු. නිදහසේ ඉන්නාවේ නම් නිදහසේම ඉමු. පරණ දේවල් ඇදගත්තොත් හිතට ගඳ ගහනවා. පසිදු ඇයගේ කරමතාතක් දමා උරහිසට මදක් ටට්ටුවක් දමා සිනාසුණා. තමුසේ කොහොම හරි මගේ මූඩ් වෙනස් කරනවනි. කපටි කොල්ලා. ඒකනි මං තමුසට ආදරේ. ඒ කියමින් කමනි සිනාසෙමින් ඔහුගේ උරහිසට මදක් සැපුමක් දුන්නාය. රිදවන්න නොව සෙනෙහසින්. ආව් කමනියක්කි පිස්සුද ඔයාට. මේ ගෑනු නම් පිරිමි කන්නම හදපු જાතියක් නේද? ව්‍යාජ කෝපයක් පෙන්වමින් පසිදු සිනාසුණා. ඒ ඔහුගේ සිරිත බව කමනි හොඳින්ම දෙන සිටියාය. ඒත් ඇගේ හිතට ඒ හැටිම ඒක කැමති වුණා. ඔයාට ගැහැණු ගැන තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා පසිදු. එහෙම කියමින් ඇය ඔහුගෙන් මදක් ඈත් වුණා. කෙසේ වෙතත් මේ තවමත් ජීවිතය ඉගෙන ගන්නා තරුණයෙක් බව ඇගේ සිත් ඇයට මතක් කළාය. බොහෝ පිරිමින්ට ගැහැණු හිත තේරුම් ගැනීම අසීරු දෙයක් වුණත් සම්බන්ධතාවයක් දිගුකාලීන වෙන්නේ දෙදෙනා එකිනෙකා කොච්චර තේරුම් ගන්නවද ඒක මතයි. කාලයක් කතාබහ කරමින් සිනාසෙමින් ගත කළ පසු දෙදෙනා නිවස වෙත පිටත් වුණා. පියුමිගේ උදෑසන සැමියා පිටත් කර හැර. නැවතත් යහනට ගියත් පියුමිට නිින්ද අහලකවත් නැති වුණා. දෙදවසකින් තියෙන චාරිකාවට ඇඳුමක් තෝරා ගැනීම අද ඇගේ වැඩලයිස්තුවේ තිබුණා. පසිදුගේ ලෙන්ගතු හැඟීම් මතක් වෙද්දී වෙනදාට වඩා ඇඳුම් ගැනත් ඇය වැඩි සැලකිල්ලක් දැක්වුවා. මුහුණ සෝදා ගෙදර උදෑසන වැඩ නිම කරගෙන ඇය කාමරයට පිවිසුණා. Taman පසිදුගේ හිත මොහොතක රිදවල ඇති බව ආතැන සිටියා. ඒත් අදත් ඔහු තමා බැලීමට ඒවි කියන විශ්වාසය ඇගේ සිත තුළ තිබුණා. අදනම් කොල්ල මොනව කළත් මං වළක්වන්නේ නෑ. එහෙම සිතමින් ආ දැඩි තීරණයක් ගත්තේ. ඔහුගෙන් තවත් දුරස්වීම තමාටත් අසීරු නිසාය. ලී අල්මාරිය විවර කරේ ඇඳුම් එකින් එක බලද්දී සාය, හැට්ට, ගවුම් හැර තමාට හොඳම කියලා හිත තෘප්තිමත් වන කිසිවක් ඇයට හමු නොවුණා. ඇය නැවතත් බොහෝ කාලයකින් නොඇඳි පරණ ඇඳුම් කිහිපයක් ඒ මේ අත පෙරළුවා. කිසිවක් සොයාගන්න නොදන්නා බලාපොරොත්තුවක් හිතේ තිබුණත් ඒ සෑම ඇඳුමක්ම ඇයගේ අතින් සයනය මතට වැටුනේ නිහඬ මතකයන් සමගය. එකවරම අතට වැටුනේ පැරණි ගවුමකි. ඒ ගවුම දුටු සැනින් ඇයගේ සිතට ආවේ වසර ගණනකට පෙර ඇසුණු වචන කිහිපයක්. කොහෙන්ද බලනවකෝ ඒ ගවුම ගත්තේ? කොටට කොටේ ඉස්සරහින් පළලත් එක්ක. පියුමි සයනය මත පැතිරුණු ගවුම අතට ගත්තේ ඒ වචන නැවත සිතට එමින්. දහවල් වේලාවයි. පිටස්තර කවුරුවත් නිවසට එන වේලාවක් නොවන බව ඇය හොඳින්ම දනි. ඒ නිසාම සිතට කිසිදු බියක් නොතිබුණි. වසර කිහිපයක් ගත වී ඇති බවත්, තමා පෙරට වඩා ටිකක් මහත් වී ඇති බවත් ගවුමේ ඇති තද ගතියින් ඇය හොඳින්ම වටහා ගත්තාය. මදක් තනිවම සිනාසී ඉතිරි ඇඳුම් සියල්ල නැවත අල්මාරියට ගොඩ ගැසු ඇය ආලින්දයට පැමිණි රූපවාහිනිය ඉදිරියේ හිඳගත්තේ පසිදුගේ පැමිණීම බලාපොරොත්තු වෙමින්. එම අතරතුර පසිදු සහ කමනි ගම පුරා යතුරුපදියෙන් සැරිසරමින් නිදහසේ කතා බහ කරමින් කාලය ගත කරමින් සිටියාය. අක්කේ අයිස් කමුද? ඔයා මොනවද කන්නේ? කඩයක් ළඟ නවතිමින් පසිදු එසුවේය. අයිස්? එහෙනම් චොක්ලට් අයිස් කමු.
කමනිට ඒකට විශේෂක් නොතිබුණත් දිය පිපාසය නිසා ඇය එකග වූවාය. තමුසේ ඔහුම ඉන්න මං ගිහින් අරන් එන්නම්. යතුරුපදිය නවතා ඔහු කඩේ ඇතුළට ගියේය. සමන්තයියේ චොක්ලට් අයිස් තේනවද? දුරකථනයට නෙත්තර නොබලා සිටි පුද්ගලයා ශීතකරණය ඇතුළට එබුණාය. පසිදු එතනදී කඩේ ඇතුළට කමනි පෙනෙන්නේ දැයි ඇස් කොනකින් සොයා බැලුවේය. සමන්ත කවුද කියලා පසිදුට හොඳින්ම දැන තිබුණා. එක්දරු පියකුවත් ගමේ කාන්තාවන් අතර රහස් කතාවල නාමයක් වූ අයකි ඔහු. කමනිගේ ඇස ඔහුට නොගැටෙන්න පසිදු සූක්ෂමව සැලසුම් කළේ ඒ නිසාමය. තව එකක් ඕනේ අයියේ. කිසිවක් පැහැදිලි නොකර අයිස් දෙකම ඔහුම ගත්තේය. කවුද තව ඉන්නේ? සමන්ත ඉස්සි බැලුවත් කමනි ඔහුගේ නෙත්වලට නොවැටුනි. මුදල් ගෙවා වේගයෙන් පිටතට ආපසිදු කමනි සමග යතුරුපදියට නැගුණාය. අක්කේ පියුමි නැන්දලාගේ ගෙදර ගොඩ වෙලා යමුද? නැන්ද කාලෙකින් ඔයාව දැක්කේ නෑනේ. මදක් පරක් වූ පසු ඔහු ඇසුවේ ඒ මොහොතේය. අනේ මං ඒක හිතාගෙනම හිටියේ මල්ලි. නැන්දාව කාලෙකින් හම්බ වෙලත් නෑ. කමනි පියුමිට දැඩිව ඇලුම් කළාය. පියුමි තැයව තම දරුවෙක් මෙන් ආදරයෙන් බැලුවාය. අම්මට කතා කරලා කියන්නකෝ. නැත්තම් පරක්කු වුණා කියලා බලයි. පසිදුගේ සිතට නුහුරු අසහනයක් තිබුණා. තනිව ජීවත් වන කාන්තාවගේ නිවසක්. එය ඔහුගේ හිතට සැහැල්ලුවක් දුන්නේ නැත්ත. ඉන්නකෝ මං කියන්නම්. කමනි දුරකථනය කණෙහි තබා යතුරුපදියේ ඇලයට හිඳගත්තාය. නැන්දේ මල්ලිත් මමත් පියුමි නැන්දලාගේ ගෙදරට ගොඩ වෙලාම එන්නම්. දුරකථනය අවසන් කර ඇය ඇසක් ඉඟිමරුවාය. මොකෝ අම්ම කිව්වේ? එහෙම විශේෂ දෙයක් නෑ. ගිහින් එන්න කිව්වා. පසිදු නිහඬ වුණා. හිතේ තිබුණේ සුළු ගැස්මක්. පියුමි සමග ඇති තමා නොකියූ හැඟීම්. දැන් කමනි ඉදිරියේ සගවාගන්නේ කොසේද? යතුරුපදියේ වේගය ටිකින් ටික අඩු වුණා. අවසන පසිදු තම සිත දෙඩි කරගෙන පියුමිගේ නිවසේ ගේට්ටුව හරහා යතුරුපදිය ඇතුළට දැම්මාය. රූපවාහිනිය ඉදිරියේ දිගු වේලාවක් කල් ගෙවූ පියුමි සෙමින් මුළුතැන්ගේ දෙසට පියමැන්නාය. අදත් පසිදු නිවසට පැමිණෙන්නේ නැති බවට ඇගේ සිත තුළ නිහතමානී සැකයක් උපන් නිසාය. ඔහු සාමාන්‍යයෙන් පැමිණෙන වේලාව දැන් බොහෝ කලකට ඉක්ම ගොස් තිබුණි. තේ කෝප්පය අතතිව ආලින්දේ දෙසට පියමන් කරන ඇගේ සවන් එකවරම අවදි කළේ මිදුලෙන් ඇසුණු යතුරු පැඩියක හඬය. පසිදු ඇගේ හදවතට නොදැනුවත්ම සැනසිලි සුසුමක් වැටුණි. ඒ අතරම මිදුලේ යතුරු පැඩිය නවතාගත් පසිදු උළුවස්ස අසල සිටි කමනිට අතින් සංඥා කළේ ශබ්ද නොකරන ලෙසයි. ඔහුගේ මුහුණේ තිබුණේ ළමයින්ට වගේ කුඩා කුප්‍රසාද සිනාවක්. අක්කේ ඔයා ටිකක් මෙතනම ඉන්නවකු සද්ද කරන්න එපා. අයියෝ ඉක්මනට යන්න නැත්තම් පියුමි නැන්දා එළියට එයි. කමනිද ඒ සැලැස්මට හිතෙන්ම එකග වූ අය. පියුමිව දැකීමට තිබූ උණුසුම ඇගේ දෑස් වලින්ම පෙනුනි. පසිදු ගැඹුරු හුස්මක් ගත්තාය. පියුමි නැන්දේ ඔහුගේ හඬ නිවස පුරා පැතිරුණි. "ඕ පුතේ මම මේ ඉන්නවා එන්න." සෝෆාවෙන් නිස්සී පියුමි ඔහු දෙස නොබලාම පිළිතුරු දුන්නාය. පසිදු සිනහවකින් ගෙතුලට පියමැන්නාය. නමුත් පියුමිව එදින දකුණු පළමු මොහොතේම ඔහුගේ සිතේ යම් අමුත්තක් උඩු යටිකුරු වුණි. ඇය වෙනදාට වඩා වෙනස්ව පෙනුනාය. සංයමයත් නිහතමානී ගැඹුරත් එකවරම ඇය තුල තිබුණි. ඔහු මොහොතකට ගල් ගැසීමෙන් අතර වුණි. පියුමි ඒ බැල්ම දැනගෙනම රූපවාහිනිය දෙසට ඇස් යොමු කරගෙන හිඳින්නට තීරණය කළාය. ඒ බැල්ම දිගු වුණොත් තමාගේ සිතටත් ඔහුගේ සිතටත් එකවර බරක් විය හැකි බව ඇය දැන සිටියාය. නිශ්ශබ්දතාවය ගොඩ වුණි. "වාඩි වෙන්න පුතේ මොකෝ හිටගෙන." ඇයගේ හඬ සංසුන් වුවත් ඇගේ සිත එතරම් සංසුන් නොවිය. පසිදු වාඩි වුණාය. නමුත් ඔහුගේ සිත වෙනත් තැනකයි. කමනි මෙහි පැමිණි ඇති බව පියුමිට පැවසිය නොහැකි බව ඔහුට හොඳින්ම වැටහුණි. එය දැනගත් අවසට පියුමිගේ පාද මේ නිවසට නැවත පිය නොතබන බව ඔහු දැන සිටියාය. කල්පනා ගොඩක් අතර ඔහු එකවර නැගී සිටියේය. "මම් ටික කෙලියට යන්නම් නැන්දේ." පියුමි ඔහු දෙස බැලුවාය. ඒ බැල්මට වචන අවශ්‍ය නොවුනි. ඔහු නිවසින් පිටතට පියමැන්නාය. එය පලා යාමක් නොව තමාගේම සිත එක් මොහොතකට සංසුන් කරගැනීමට ගත් උත්සාහයක් බව පසිදු දැන සිටියාය. ඉතින් පියුමි නැන්දාගේ කතාවේ 6 වෙනි කොටස මේ විදිහට ඉවර වෙනවා. අපි එහෙමනම් 7 වෙනි කොටසින් ආයෙමත් හම්බ වෙමු. කතාව හොඳයි නම් ලයික් කරන්න. මේ වගේ කතා දිගටම බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙමනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.